ආශිර්වාදමත් දවසක්. අද දවසේ පටන් අපේ නව ඉගැන්වීම් මාලාවට ඇතුළු වෙනවා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා මේ සීරීස් එක, මේ ඉගැන්වීම් මාලාවේ අඩංගු වෙන්නේ මොනවද? මොන ආකාරයටද මේක ඉදිරියට යන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔබ ගැන මේ වෙන විට දැනුවත් වෙලා ඇති. ඉතින් අද දවසේ අපි යමු වචනයට. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. දැන් මෙතන සියල්ලෝම කිව්වම කිසිම කෙනෙක් මගහැරුණු කෙනෙක් නැහැ. වර්තමානයේ ඉන්න අය, අනාගතයේ උපදින්න ඉන්න අය, මේ හැමෝම පව් කළා. මේ පාපයට හසු වුණා. දැන් ඔබ හිතන පාපේ නොවේ. දැන් මේක මම ඔබට විග්‍රහ කරන්න යනවා. සියල්ලෝම පව්කොට. සියල්ලෝම පව් කරා. දැන් මොනවද මේ පව් කරයි කියන්නේ? මනුෂ්‍යයට තිබුණු දෙවියන් වහන්සේ දුන්න ඉලක්කය මගහැරුණා. වැරදි කිරීමට පෙළඹුණා. මේකට ග්‍රීක භාෂාවේ වචනය තමයි හමතානෝ. හමතානෝ. පව් කිරීමට එකඟ වුණා. වැරදි මාර්ගය තෝරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකක්ද උනේ? ඔවුන්ට හිරිහැර විඳින්න සිද්ධ වුණා. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වුණා කියන්නේ, මෙතන හීන වුණා කියන්නේ මේ හිරිහැරවලට ලක් වුණා. ඒ උන්වහන්සේගේ ස්ථානය නැතුණාට පස්සේ මිනිහට දුක් ගැහැට විඳින්න සිද්ධ වුණා. දැන් මේ වචනය තමයි ග්‍රීක භාෂාවේ හොස්ටීරියෝ. ඒ කියන්නේ හිඟකමට වැටුණා. අඩුපාඩුකම් වලට ජීවිතය වැටුණා. අවශ්‍යතාවයෙන් පෙළෙන්න ගත්තා. නොයෙකුත් අවශ්‍යතාවයන් වලින් අසාර්ථකකම ලුහු බැඳගෙන එන ජීවිතයකට ඇතුළු වුණා. මේ ඔක්කොම එක මොනවද උනේ? දෙවියන් වහන්සේගේ මහිමය නැති වෙලා ගියා. කියනවා සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමය නැති කරගත්තා, හීන වුණා. දැන් මේ මහිමයට ග්‍රීක වචනය තමයි ඩොක්සා. ඒ කියන්නේ මහිමය, දේව මහිමය, දෙවියන් වහන්සේගේම ගෞරවය සහ උන්වහන්සේගේ තේජස අපි තුල තිබුණා. අපි යමු උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය. ඔබ දන්නවා මේ වචනයට අපි යමු. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27. ඒ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දැන් මෙතන කියනවා දෙවියන් වහන්සේගේ අදහසක් තමයි මනුෂ්‍යව හදන එක. මනුෂ්‍යෙක් මේ ලෝකයට ඕන කියන අදහස ආවේ දෙවියන් වහන්සේගෙන්. මොකද උන්වහන්සේට අවශ්‍ය වුණා උන්වහන්සේත් එක්ක තනි නොතනියට. ඒක තමයි අපිට තේරෙන වචනය. තනි නොතනියට ඉන්න, නැත්නම් අල්ලාප සල්ලාපේ දෙන්න කෙනෙක්ව හදාගන්න. එතකොට හදාගන්න කෙනා උන්වහන්සේ හදාගත්තේ මේ අභූත ස්වરૂපයක්, නැත්නම් විරූපී ස්වરૂපයකින් නෙවෙයි. දැන් පහුගිය කාලේ මුළු ලෝකෙම පෙරලපු කතාවක් වුණා. මිනිස්සයා වානරයෙක්ගෙන් ආවා, වඳුරෙක්ගෙන් ආවා. මේවා අමූලික මේ පුදුම බොරු. තාමත් ඒව විශ්වාස කරන අය ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේ උන්වහන්සේත් එක්ක තනි නොතනියට විරූපී කෙනෙක් නෙමෙයි හදාගත්තේ. උන්වහන්සේගේම ස්වરૂපය ස්වභාවයෙන් ඇති උන්වහන්සේගේම පෙනුමට අනුව කෙනෙක් හදාගත්තා. එයාට කියනවා මනුෂ්‍යයා. ඒතර උන්වහන්සේගේම ස්වરૂපයෙන් මනුෂ්‍ය හැදුවා. දැන් මෙතන මනුෂ්‍යයා කිව්වහම මේ මනුෂ්‍යයා කියන වචනය හීබ්‍රු භාෂාවෙන් ඇඩම් නැත්නම් ආදම් සිංහලෙන්. දැන් මේ ආදම් කිව්වහම මේක ඇතුලේ ස්ත්‍රී පුරුෂ නැත්නම් ලිංග ભેදයක් තාම නැහැ. ඊළඟ කොටස කියනවා 27 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ ස්වરૂපයෙන් ඔහු මැවුසේක. දැන් මෙතන ඔහු කිව්වට පස්සේ මේක ඇතුලේ ඉන්නව දෙන්නම. කවුද? පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දැන් මෙතන ආදම් කියන වචනය ඇතුලේ මේ දෙන්නම ඉන්නවා. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. දැන් මතක තබා ගන්න අවශ්‍යයි මේ උන්වහන්සේ ෆෝම් කරේ නැත්නම් මේ හැදුවේ මැව්වේ ඩමි එකක්. ඔබ shopping යනකොට
ඇඳුම් සාප්පු වලට යනකොට ඔබ දකිනවා අලුත් විලාසිතාවල ඇඳුම් වලින් වහපු අඳපු බෝනික්කෝ ඩමිස්. අන්න ඒ වගේ එකක් තමයි මේ දෙවියන් වහන්සේ හැදුවේ. දැන් මම මේක විස්තර කරන්න යනවා. උන්වහන්සේගේ ස්වરૂපය, උන්වහන්සේගේ සමානත්වය. එතකොට කෙලින්ම අනිත් පැත්තෙන් කිව්වොත් අපි දෙවියන් වහන්සේගේ පැටියෙක් හැටියටම තමයි උන්වහන්සේ අපිව හදාගත්තේ. ඕකේ. දැන් මෙතන බලන්න වහන්සේගේ වචනයට ඔබ යන්න. අධ්‍යයනයේ කියන්න. දැන් මෙතන කියනවා. දැන් මේ උන්වහන්සේගේ ස්වરૂපය කියන එකට හේබ්‍රු භාෂාවේ වචනය තමයි සෙලෙම්. ඒ කියන්නේ උන්වහන්සේ image, likeness. උන්වහන්සේ විදිහමයි. උන්වහන්සේගේ අනුරුවමයි. ඒ විදිහමයි. ඊට පස්සේ මෙතන උන්වහන්සේගේ ස්වરૂපයෙන් සමානත්වෙන් හැදුවා කියන එකට වචනේ තමයි හේබ්‍රු භාෂාවේ bara. shape, form, create නිර්මාණය කර හැඩයක් දුන්නා. ඒ විදියට අඹන ලදී උන්වහන්සේ වගේම. ඊට පස්සේ මම ඔබට කලින් කිව්වා උන්වහන්සේගේ ස්වરૂපයෙන් සමානත්වයේ මනුෂ්‍යයා. ඒතර මනුෂ්‍යයට හීබ්‍රු භාෂාවේ වචනය තමයි ආදම්. ඒ කියන්නේ එතන මිනිස්සෙක් නැත්නම් විශේෂිත ජීවියෙක්, මනුෂ්‍ය වර්ගයා, මනුෂ්‍යයා කියන තේරුම. ඒ වගේම මේ හදපු කෙනා දෙවියන් වහන්සේට වඩා ටිකක් පහළ මට්ටමකින් තමයි හැදුනේ. low degree එකක්. ටිකක් විතර පහළින් හැදුවේ. right? ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද? උන්වහන්සේගේම ස්වરૂපය දීලා, උන්වහන්සේගේම සමානත්වය දීලා, උන්වහන්සේගේම ස්ථානය දීලා තමයි ඔන්න මිනිස්යාව මේ ඩමි එක හැදුවා. ඊළඟ වචනයට අපි යමු. උත්පත්ති 2 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදය. උත්පත්ති 2:7. මේ ස්ථානේ කියනවා ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මිනිසයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මිනිසයා ජීවමාන ප්‍රාණයක් විය. එතන කියනවා and man became a living soul. ජීවමාන ප්‍රාණයක් වුණා. දැන් මොනවද මේ හදපු ඩමියට දැන් මේ වෙනකොට තාම එක්කෙනා ඉන්නේ. ස්වාමි වූ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන්, ඒ කියන්නේ පොළවේ පස් වලින් තමයි මේ ආදම් නැත්නම් මේ මිනිස්සයා මේ ඩමිය හැදුවේ. හදලා මොනවද කරේ? මේ වෙනකොට ඔහු තුල ජීවයක් නැහැ, ජීවනයක් නැහැ. ඔහු ඩමියක්ම තමයි. හැබැයි උන්වහන්සේ මොනවද මේ ආදම්ගේ මේ ඩමියේ නාස්පුඩු තුලට උන්වහන්සේගේ හුස්ම නිදහස් කරා. ඒ ප්‍රාණ වායුව නිදහස් කරා. අන්න නිදහස් කර ගමනම මොනවද උනේ? මිනිසයා ජීවමාන ප්‍රාණයක් බවට පත් වුණා. දැන් මෙන්න මේක තමයි process එක. දැන් මම ඒක ඔබට පෙන්වන්න යනවා මුල් වචනේ අර්ථය අරගෙන. ඉවසිල්ලෙන් අහුම්කම් දෙන්න. දැන් මෙතන කියනවා මේ ජීවමාන ප්‍රාණයක් වුණා. කොහොමද? නාස්පුඩු වලට ජීවනයේ හුස්ම හෙළුවා. මෙතන කියනවා ඒ හුස්ම හෙළුවා කියන එකට කියනවා නෙෂාමා. හීබ්‍රු භාෂාවෙන් නෙෂාමා. ඒ කියන්නේ හුස්ම නැත්නම් උන්වහන්සේගේ ආත්මය. උන්වහන්සේ ජීවන හුස්ම එවල ඔහුව දැල්වුවා. ඔහුගේ ප්‍රාණය දැල්වුවා දෙවිඳුන්ගේම හුස්ම වලින්. ඊට පස්සේ කියනවා ඔහු ජීවමාන ප්‍රාණයක් වුණා. ඒ ප්‍රාණයට කියනවා හීබ්‍රු භාෂාවෙන් නෙෆෙෂ් කියන්නේ හීබ්‍රු භාෂාවේ වචනය. ඒකේ ප්‍රාණය දැන් ජීවිතය නැත්නම් පුජ්‍යලයක් වුණා. ඒ වගේම මේ මනසක් ඇති කෙනෙක් වුණා. ජීවමාන සත්වයක් බවට පත් වුණා. මෙන්න මේක තමයි මේ වචනේ කියන්නේ. දැන් ඔබට වැටහෙනවා ඇති අපිට තියෙන්නේ කාගේ ස්වરૂපයේද ස්වභාවයේද කියන එක. ඒ නිසා දැන් අද දවසට මෙන්න මේ ටික මනසේ තියාගන්න. right? අද දවසේ මේ මනස මේ ටික දෙපාරක් තුන්පාරක් අහන්න. ඊළඟ අධ්‍යයනයේ අපි ඊළඟ කොටසට යමු. Thank you. God bless you.